සුබ දවසක් හැමෝටම. අද මම තට්ටු 3ක් සහිත සායක් ඕගොල්ලන්ට මහගන්න විදිය කියලා දෙන්න යන්නේ. මම මෙතන මේ ෆැබ්‍රික් එකෙන් යාර 2යි කාලක් අරගෙන තිනවා මේ සාය මහ ගැනීම සඳහා. ඉතින් අපි බලමු කොහොමද මහගන්නේ කියලා. ඒ වගේම මේ විදිහට මම මුලින්ම කොලේ තමයි ඕගොල්ලන්ට ඇඳලා පෙන්නන්නේ. ඊට පස්සේ සායේ ඕගොල්ලන්ට කපා ගන්න පුළුවන්. මුලින්ම මම මේ විදිහට මිමි වර්ග ඉනවට සහ සාය උස තමයි අපිට ඕන වෙන්නේ. මගේ ඉනවට අඟල් 30යි. සාය උස අඟල් 36ක් විදියට මම අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදියට අඟල් 30 දෙකට බෙදනවා. අඟල් 15යි. සාය උස තට්ටු 3ක් නිසා 3ට බෙදා ගන්නවා. එතකොට අඟල් 12ක්. ඊට පස්සේ මේ විදියට මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. තට්ටු 3 මේ විදියට ඇඳ ගන්න. ඉතින් මේක කොටස් දෙකකට මේ විදියට නැම්ම පැත්ත නමා ගන්න. ඒ කියන්නේ ඉදිරිපසයි පිටුපසයි විදියට කොටස් දෙකකට නමා ගන්න. දැන් මම මේ විදියට ඉනවට 30 මේ විදියට ලියා ගන්නවා. ඒකට මම එකතු කර ගන්නවා ඉනවට භාගය අඟල් 15 45යි. පළු දෙකක් නිසා 45 බෙදනවා දෙකේ. එතකොට 22මාරක් මට එනවා. එතකොට මේ ප්‍රමාණයට පළු දෙකක් කපා ගත්තාම හරි. ඊට පස්සේ 45ට මම එකතු කර ගන්නවා අඟල් 15ක් 65යි. ඒ 65ත් අපි දෙකට බෙදා ගන්නවා. හැට පහටත් අපි අඟල් 15ක් එකතු කර ගන්නවා. මෙතනදී ඔයගොල්ලන්ට කියන්න ඕනේ සාය යට ප්‍රමාණය වැඩි නිසා ඔයගොල්ලන්ට රැලි ප්‍රමාණය අඟල් 30ක්ම එකතු කරගත්තොත් හොඳයි. මොකද එතකොට තමයි රැලි ගොඩක් හිටින්නේ. නැත්තම් රැලි අඩු වෙනවා. මගේ ෆැබ්‍රික් එක පොඩ්ඩක් පිම්බෙන ගතිය වැඩි නිසා මම මේ ප්‍රමාණයම එකතු කරගත්ත. මොකද එතකොට රැලිත් ආවහම ගොඩාක් පිම්බිලා ෆ්ලෙයාර්ඩ් එකට පේන හින්දා. දැන් අපි සාය උස ලකුණු කරගමු. මම මේ විදියට අඟල් 12 ලකුණු කරගෙන ඒකට මම අඟල් 2මාරක් එකතු කරගන්නවා ඉලාස්ටික් එක සඳහා. ඊට පස්සේ යට මෙහෙන්න ඕන නිසා අඟල් භාගයක් එකතු කරගන්නවා. එතකොට අඟල් 15යි. ඊට පස්සේ දෙවෙනි පළුවට අඟල් 12ට අඟලක් එකතු කරගන්නවා. එතකොට අඟල් 13ක් විදිහට මම දෙවෙනි පළුව උස කපා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි පළුව ඒක යට වාටිය මෙහෙන්නත් එක්ක අඟල් 1මාරක් එකතු කරගෙන අඟල් 13මාර ලකුණු කරගන්න පුළුවන්. අඟල් 13මාරයි. මේ විදියට ඔයගොල්ලන්ට පුළුවන් සාය කපා ගන්න. දැන් මම මේ විදියට පළු තුනම කපාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොටස් තුනම කපාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි මහගමු. ඒ වගේම ඉලාස්ටික් එකක් ඕන වෙනවා අපිට අඟල් 1මාරක. ඒක මම ඉනවට වටෙන් ඒ කියන්නේ අඟල් 30න් අපි අඩු කරනවා අඟල් 3ක් ඒ ප්‍රමාණයට කපා ගන්න. ඉතින් මම මුලින්ම මේ විදියට පළවෙනි පළු දෙක අර ගන්නවා. ඊට පස්සේ එක පැත්තක් ඒක මූට්ටු කර ගන්නවා. මොකද මේ ඉලාස්ටික් එක අල්ල ගන්න ඕන සඳහා. ඒ වගේම මේ ඉන උඩ ඉඳන් මහ ගන්න. ඊට පස්සේ යට හරියෙන් අපි අඟල් භාගයක් ඉතිරි කර ගන්නවා. මේ විදිහට අඟල් භාගයක් ඉතිරි කර ගන්න. දැන් අපි මේ කොටසට අපිට දෙවෙනි පළුව අල්ල ගන්න පුළුවන් රැලි කරලා මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා අපිට රැලි කර ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මහගෙන ඇවිල්ලා තියෙනවා දෙවෙනි පළුව. පළවෙනි පළුවට මුට්ටු කරගෙන ඇවිල්ලා තියෙනවා.
ඊට පස්සේ අපි තුන්වෙනි පළුවත් ඒ විදිහටම දෙවෙනි පළුවට මුට්ටු කරගමු රැලි කරලා. මේ විදිහට මම තුන්වෙනි පළුවත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට දැන් ඕගොල්ලන්ට දෙපැත්ත මුට්ටු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉලාස්ටික් එක අල්ල ගන්න තැන මේ විදිහට ඉස්සෙල්ලාම එක වාටියක් නමලා මහ ගන්න. ඊට පස්සේ ඉලාස්ටික් එක මේ විදිහට මුට්ටු කරගන්න. ඊට පස්සේ මේ විදිහට පුළුවන් අපිට ඉලාස්ටික් එක තියලා ඕගොල්ලන්ට මේ විදිහට නමලා ඉලාස්ටික් එක අදින ගමන් මහ ගන්න වටේටම. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් යට වාටිය දෙපාරක් නමලා මහ ගන්න. දැන් මම සම්පූර්ණම සාය මහගෙන ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඔයගොල්ලන්ට යට පළුවට, ඒ කියන්නේ තුන්වෙනි පළුවට මීට වඩා රැලි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මේ ෆැබ්‍රික් එක චුට්ටක් පිම්බෙන හින්දා තමයි මම රැලි ප්‍රමාණය අඩු කරගත්තේ. ඉතින් මේ විදිහේ වීඩියෝස් බලන්න දිගටම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මම ඒකට රිප්ලයි එකක් එවන්නම්. එහෙනම් thank you.